යාළුවනේ. ඉතින් ඊයේ අවුරුදු අපි සෙලිබ්‍රේට් කරලා ඔයගලන්ට වීඩියෝ එකක් දැම්ම ගමන් මට හිතුණා අදත් ඔයගලන්ට වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා. මට දවස් 4ක් මෙහි මෙල්බර්න් වල අපිට ඕස්ට්‍රේලියාවේම දවස් 4ක් නිවාඩුයි. ඊස්ටර් සන්ඩේ මන්ඩේ ගුඩ් ෆ්‍රයිඩේ. ඉතින් ඒ ගමන අද තමයි ඊස්ටර් සන්ඩේ. කොහොමත් වීකෙන්ඩ් එක නිවාඩුනේ. ඉතින් මට හිතුණා දවස් 4ක්ම එක දිගට තිබුණාද අද චුට්ටක් බෑක්යාඩ් එක ක්ලීන් කරන්න. ඒක ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් බලමු මම කොහොමද මේක කරන්නේ කියලා. ඒක ඔයගොල්ලන්ටත් සමහර විට ඒ ක්‍රමේ පහසු වෙන්න පුළුවන්. ඉතින් ඒක හන්ද මට හිතුණා ඔයගොල්ලොත් එක්කම ෂෙයා කරගන්න. ඉතින් අපි බලමු කොහොමද මම අද මගේ බෑක්යාඩ් එකේ මේ පොඩි කොටසක් ක්ලීන් කරන්න කියලා. ඉතින් එහෙනම් පටන් ගමු. ඉතින් මේ තියෙන්නේ ඩර්ටි වෙලා තියෙන මේ අස් කරන්න අරගෙන බාගෙට නතර කරලා තියෙන විදිය. ඉතින් මම මේ චුට්ටක් අස් කරගෙන යන ගමන් තමයි ඔයගලන්ට මේ මම මේ ටික මේ අස් කරලා තියෙන්නේ. ඔය තියෙන්නේ අස් කරගෙන යනවා. අස් කරගෙන යන ගමන් තමයි මට හිතුනේ මේක ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගත්තොත් හොඳයි කියලා. අපි බලමු ඉතින් කොහොමද මේක වෙන්නේ කියලා. ඔය මේ කෑල්ල තමයි මට අස් කරන්න ඕනිකම තිබුණේ. මේ බාගෙට අස් කරගෙන යන ගමන් තාම මේ ටිකත් මෙහෙම අස් කරනවා. මම අස් කරලා කරන ගමනොත් ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගෙන කරලා ඉවරලත් ඔයගලන්ට මේව කරන්න. මගේ මේ කෑල්ල නම් ඔයගොල්ලෝ දැකලා ඇතිනේ. ඉතින් තාමත් මේක ෂෙයා කරගෙන මේ ගොඩක් දවසකින් අස් කරන්න බැරුණා. ඉතින් අපි අංකෝ මගේ චුට්ටක් මේක පටන් ගන්න ඉස්සෙල්ලා මගේ මිදුල ගොඩක් දවසකින් ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න බැරි වුණානේ. ඉතින් බලමු කොහොමද කියලා. මේ ටිකත් මේ තියෙන කැටපිච්ච මල් වගේක් ඇවිල්ලා මේ මම වැටේ මේ විදිහට දලක් දාලා මේ වගේ මේ වකල් මල් පෝච්චි දැම්මා. මේ ටිකක් මේවා මාකට් ප්ලේස් එකේ මේ මල් පෝච්චි ගත්තේ දැක්කේ. ඊට පස්සේ මට හිතුණා මේ විදිහට කළොත් හොඳයි කියලා. දාලා මේ අපේ වෝටර් ටැංකිය රේන් වෝටර්. ඉතින් මේ තියෙන්නේ දිය ලැබු වැලක්. අපේ හස්බන්ඩ් සමයකේ හිටවල තාම ඉතින් ගෙඩි එනවා. මේ තියෙන එක ගෙඩියක් ඇවිල්ලා තව වැල තියෙනවා. දැන් වැල මැරිගෙන යනවා. ඒ තාමත් ගෙඩි එනවා. මේ තියෙන්නේ ගෙඩි හැදෙනවා තාම. දැන් වැල මැරෙන්නත් යනවා. ඒක මිදි වැලත් එක්කමයි ගිහින් තියෙන්නේ. මිදි වැල ඔයගොල්ලෝ අපේ දැක්කනේ. ඊට පස්සේ මේ පැත්තත් මේ බාගෙට අස් කරලා තියෙන්නේ. තාම අස් කරගෙන යනවා. මගේ හැංගින් බාස්කට් ටික ඔක්කොම වගේ මැරීගෙන යන්න ගත්තා. ඒ ගමන මම ඒව ඔක්කොම ආයි බිමට තියලා මේ පොර ටිකක් දාලා ආයි හදනවා. ඒ ටික අද පොර දාලා හැදුවා. මේ තියෙන්නේ දැන් ගොඩක් දවසකින් බලන්න පෙන්නන ඕකිඩ් වල නම් මල් වල බඩ් හිටන් ඇවිල්ලා තියෙන්නේ. ගොඩක් මේ මොනවද මල් කියලා මල් ආහම ඔයගොල්ලොත් එක්කම කරන්න වීඩියෝ එකක් කරලා පෙන්නන්නම්. ඉතින් මම මේ විදිහට හැංගින් බාස්කට් වල යන්නේවා ලොකු බල්ක් වශයෙන් හදලා මෙහෙමත් තිබ්බා. මම මෙන්න මේකට නම් හරියම ආසයි. ඒකට මේ තියෙන්නේ මේ අපේ ගෙදර මේ පාර හැදුණු මාළු මිරිස් තියෙන්නේ නම් මේ වගේ එකක්. මෙහි තියෙන මිරිස් වර්ග පැරණිය මිරිස් එකක් හදනවා. ඒක වුණාට හම්බුන්නේ නැහැ මේ පාර. තාම ගස් වල ඉතින් ගෙඩි එනවා. මේ රණවරා පැල වගේක් ගෙදර ගහින් හැදිලා. මේ තියෙන්නේ මාළු මිරිස්. තාමත් ගෙඩි එනවා. කරල් එනවා. ඉතින් ඇත්තටම මේක හරීම සතුටුයි. හවසට වැඩ ඇරිලා ඇවිල්ලා වතුර දාලා හවසට මං එන්නේ එළියට ගිහින් මේ ටිකට වතුර දාලා ගස්වල ඇවිදලා ගස්ත් එක්ක ඉඳලා චුට්ටක් පැය භාගයක් විතර ඇවිල්ලා මගේ දවසේ මහන්සිය ගත කරලා තමයි ඉතිරි වැඩ ටික පටන් ගන්නෙ. මේ තියෙන මේකත් ඒ හැංගින් බාස්කට් ටික මම ටිකක් ආයි සාත්තු කරලා චුට්ටක් බැවිගෙන යන හන්ද මේ විදිහට එල්ලලා දැම්ම මෙතන.
මේ තියෙන්නේ අපේ මිරිස් ගහ. මේක නම් අවුරුදු ගාණක් තිස්සේ අපි වින්ටර් එක වෙනකොට කපලා දාලා ආයි එනවා කරල්. වැඩි සැර නැහැ. නමුත් කරල මේ වගේ මේ තියෙන්නේ එච්චරම ලොකු නැහැ. කොච්චිත් නෙමෙයි. කොච්චි තරම් සැරත් නැහැ. මේ තියෙන්නේ මං කිව්ව ඕකිඩ් වල බඩ්. මල් බඩ් ඇරිලා. මේ තියෙන්නේ පිපිඤ්ඤා වැලත්. පිපිඤ්ඤා වැලත් මැරීගෙන යනවා. ගොඩාක්. මේ තියෙන මේ පාර ගස් ලැබු ගහක් මෙච්චර ලොකුනේ ගොඩක් දවසකින්. ඉතින් අපි බලමු මේකේ ගස් ලැබු අපිට හැදෙයිද කොහොම වෙයිද කියලා. ගස් ලැබු ගහ ටිකක් ලොකු වෙලා තියෙනවා. ගෙඩි ආවොත් අනිවාර්යෙන් පෙන්වන්නම්. මේ දෙන්නේ මගේ කරපිංච ගස් දෙක. මේ තියෙන්නේ කෙසෙල් ගස් ටික. ඒක නම් අර වීඩියෝ එකනොත් දැක්කනේ. මේ තියෙන්නේ මගේ උණ පඳුර. මෙන්න මේකටත් මං හරි ආස එකක්. හැංගින් බාස්කට් වලත් යවන්න පුළුවන්. මේකත් පොඩි එකක් අරගෙන. ඇදේ මේ තියෙන උණ පඳුර මගේ. එහෙනම් අපි දැන් බලමු කොහොමද මේක කරන්නේ කියලා. අද මම මේ මල් පෝච්චි වලට පෝර ටිකක් දාන්න ගත්තා. මේක තමයි දාන්න ගත්තේ පෝර එක. මේ අවුඩ්ඩෝ තියෙන පෝච්චි වලට මට හිතුණා මේක දාලා බලන්න ඕනේ කියලා. ඉතින් අස් කරන ගමන් මේකත් දාන්න ගත්තා. මේකේ ක්වොන්ටිටි එක කියලා තියෙන විදිහට තමයි මම පෝච්චි එකට දැම්මේ. පෝච්චියේ ඩයමීටරය අනුව තමයි කියලා තියෙන්නේ දාන්න ඕනි ප්‍රමාණය.
ටිකක් මැරෙන්න වගේ ඇවිල්ලා ගේ ඇතුලේ තිබුණේ. ඉතින් මට හිතුණා ආයි එළියට දාලා ටික දවසක් තියලා ආයි ගෙට ගන්න කියලා. එළියට දැම්මත් ඩිරෙක්ට් සන්ලයිට් එකට දාන්න හොඳ නෑ. ඉන්ඩෝ එක දැන් මෙතන ෂේඩ් එකක් වගේ හන්ද තමයි මම මේකට දාන්නේ. මෙතන තියලා ටික දවසක් ගියාම ආයි ඒක හොඳට දළු දාලා එනවා. ගොඩක් දුරට දැන් අස්කල්ලා ඉවර කරගත්තා. ඒක පොඩි ඉහළ මේකට වගේ කාන් හංග පොලේ තපලා දැම්මා. මම ලං කරලා පෙන්නන්නම් මොනවද තියෙන්නේ කියලා. මේ බිගෝනියා ಜಾති තමයි මෙතන තිබ්බේ. ඔයගොල්ලන්ගේ ගෙවල් වලත් මේ හැම එකක්ම තියෙනවා ඇති. හැංගින් බාස්කට් වල ඔබ තමයි තියෙන්නේ. බැටරියත් ලෝ වෙන්නේ ඉන්නේ. මම ටග් ගාලා ඔයගොල්ලන්ට පෙන්නන්නම් කොහොමද කියලා. මෙන්න මේකත් ලස්සන මල් జాතියක්. ඉටි මල් වගේ එනවා මේකේ. ලස්සන මල්ලක් ආපු දවසකට ඔයගලන්ට පෙන්නන්න. මෙන්න ඉතින් ඉතාමත් ඉක්මනට පුළුවන් විදිහට මම ටක් ගාලා මේ වැඩේ කරලා ඉවර කරගත්තා. නැවතත් මම ගාඩන් එකේ වැඩ කරනකොට ඔයගොල්ලොත් එක්ක වීඩියෝ එකක් ෂෙයා කරගන්නවා අනිවාර්යයෙන්ම. ඉතින් නැවත වීඩියෝ එකේ හමු වෙනතුරු ඔයගොල්ලෝ හැමෝටම නිරෝගීමත් සුබ දවසක් කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. නැවත හමු වෙමු.